අයිබෝවන් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකින්දුනුවන්ග ප්‍රථමයෙන් සිරස්ථල. ශ්‍රී ලාංකික දිනය ජාතික වැඩසටහනට කැබිනට් අනුමැතිය. 2027 වසරේ සිට සියලුම පෙර පාසල් සඳහා එකම විෂය මාලා රාමුවක්. අයහපත් කාලගුණයෙන් දසදහසකට අධික පිරිසක් පීඩාවට වැසි තත්ත්වය ක්‍රමයෙන් පහව යන ලකුණු. රුසියාවේ තෙල් සමාගම් දෙකකට ඇමරිකාවෙන් සම්බාධක. ශ්‍රී ලාංකික දිනය ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා. මේ එම තීරණය ඇතුළු තවත් කැබිනට් තීරණ කිහිපයක්. ශ්‍රී ලංකාවේ ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ගේ සංඛ්‍යාව පසුගිය දශක කිහිපය තුළ ඉහළ ගොස් තිබුණා. ඒ අනුව පැන්නැගී ඇති අභියෝගවලට මුහුණ දීම පිණිස දිස්ත්‍රික්ක 25 පුරාම ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා සෞඛ්‍ය අධ්‍යාපන සහ සේවා පහසුකම් වැඩි දියුණු කිරීමට පස් අවුරුදු ජාතික වැඩසටහනක් ආරම්භ කරන්නට සැලසුම් කරලා තියෙනවා. මූලික පියවරක් ලෙස ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ස්ථාපිත කිරීම වෙනුවෙන් 2025 අයවැය මගින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන සලසලා දීලා තියෙනවා. එම රෝගය සම්බන්ධයෙන් මැදිහත් වීම ව්‍යාප්ත කිරීම සඳහා ව්‍යාප්ත යෝජනාවක් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව වෙත මේ වනට ඉදිරිපත් කළා තියෙනවා. යෝජිත ව්‍යාපෘතිය ප්‍රධාන සංරචක තුනක් අන්තර්ගතයි. යනුව එම ව්‍යාපෘති සංරචක 2025-27 මධ්‍යකාලීන අයවැය රාමුව තුල ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලැබ ඇති නිර්දේශ මත පදනම්ව ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සම්බන්ධයෙන් මැදිහත් වීම ව්‍යාප්ත කිරීම සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරා. ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුතු ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදරි කරගෙන ශ්‍රී ලාංක දිනය ලෙස ජාතික වැඩසටහන පැවැත්වීමට මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතුමා හැටියට ජනාධිපතිතුමා 2025 අයවැය කතාවේදී යෝජනා කළා. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පවරලා දීලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලාංක දිනය වැඩසටහන 2025 වර්ෂයේ දෙසැම්බර් 12, 13 සහ 14 යන දිනවල කොළඹ මහනගර සභා පිටිය, නවනගර ශාලාව, විහාර මහදේවී උද්‍යානය, සතුටු උයන, මහජන පුස්තකාලය, ජාතික කලාභවන පරිශ්‍රය, නෙළුම් පොකුණු රඟහල, ජාතික කෞතුකාගාර පරිශ්‍රය, ග්‍රීන් පාත්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, නිදහස් මාවත, නිදහස් චතුරස්‍ර පරිශ්‍රය, නිදහස් මන්දිරය, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, ජාතික ලේඛාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ගුවන්විදුලි සංස්ථාව ඇතුළු ඒ ප්‍රදේශ ආශ්‍රිත පරිශ්‍ර හා ප්‍රධාන මාර්ග ඇතුළත් වන පරිදි කලාප 4ක රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගීත්වයෙන් පැවැත්වෙන සැලසුම් කළා තියෙනවා. එකී වැඩසටහනට සියලුම ජාතීන් හා ආගම් නියෝජන වෛරයන් හා ඒ දිස්ත්‍රික්කවල සංස්කෘතිකාංග හා ආහාර සංස්කෘතීන් ඇතුළත් වැඩසටහන්, දේශීය කර්මාන්ත ප්‍රදර්ශන හා අලවිය, නව නිපැයුම් අවස්ථා හඳුන්වා දීම ඇතුළු වැඩසටහන් වලින් පැවැත්වීමට සැලසුම් කරලා තියෙනවා, සූදානම් කරලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකික දිනයේ වැඩසටහන පැවැත්වීම පිණිස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. 2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා ගැනීම සඳහා වන වවුචර් පත් 2025 පාසල් වාරය අවසාන වන විට ප්‍රතිලාභීන් වෙත ලබා දීමට තීරණය කළා තියෙනවා. මේ වවුචර් පත් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සුබසාධක ප්‍රතිලාභ ලබා දීම සඳහා සකස් කර තියෙන තිලිනපත් ජංගම දුරකථන මුද්‍රණාංගය හරහා පරිලෝකනය කිරීමට හැකි වන අයුරින් QR කේත අංකයක් සහිතව ආරක්ෂිතව මුද්‍රණය කර ප්‍රතිලාභී සිසුන් වෙත ලබා දීමට සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව එම වැඩසටහන යටතේ සිසුන් තෝරා ගැනීම පිණිස අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යවරිය හැටියට ගරු අගමැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා.
2025 අයවැය යටතේ සමාජ ආරක්ෂණය සහ ආබාධිත පුද්ගලයන් සඳහා සහාය උපකරණ දේශීය නිෂ්පාදනය කිරීමේ පහසුකම් පුල් කිරීමට යෝජනා කරනු ලැබුවා. ඒ අනුව රාගම රක්තවේද පුනරුත්ථාපන රෝහල සහ ශ්‍රී ලංකා ජාතික රෝහල ආශ්‍රිතව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කළා. රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහලේ ආබාධිත පුද්ගලයන් සඳහා ආධාරක උපකරණ සපයන සේවාවන් වැඩිදියුණු කිරීමට සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු සහ විකලාංග සේවාව යටතේ ආබාධිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීය නිෂ්පාදනය කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීම යන සංරචක දෙක මෙම ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කිරීම සැලසුම් කළා තියෙනවා. ඒ අනුව එකේ ව්‍යාපෘතිය 2025-2027 මධ්‍යකාලීන අයවැය රාමුව තුල රුපියල් මිලියන 630ක ප්‍රතිපාදන යොදා ගැනීමෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. පුළුල් පරාසයක උග්‍ර බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරනු ලබන මෙරපෙනම් ඖෂධය මිලදී ගැනීම සඳහා ජාත්‍යන්තර තරංකාරී ලන්සු කැඳෙව්වා. ලන්සු 6ක් ලැබුණා. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙරපෙනම් එන්නත් ග්‍රෑම් එකෙන් වයල් මිලියන 1.9ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය සාරානුකූල ප්‍රචාරාත්මක අවම ලන්සුකරු වන ඉන්දියාවේ යුනයිටඩ් බයෝටෙක් ප්‍රයිවට් ලිමිටඩ් වෙත මුළු පිරිවැය ඇමරිකන් ඩොලර් මිලියන 1.991 මුදලකට පිරිනැමීමට සෞඛ්‍ය ජනමාධ්‍ය ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් දසදහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. පුද්ගල මරණ 4ක්ද වාර්තා වන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ. ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පැවති අඩුපිටන කලාපය මේ වෙනුවට ඉන්දියානු වෙරළ දෙසට ගමන් කළා ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතිනවා. මේ නිසායි පද්ධතියේ බලපෑම ශ්‍රී ලංකාවේ කාලගුණයට අවම වෙමින් තමයි පවතින්නේ. කෙසේ නමුත් දිවෙන හරහා තවදුරටත් නිර්තදිග සුළං ප්‍රවාහයක් පවතින නිසා දිවෙනේ බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේදී විටින් විට වැසි අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව උතුරු පළාතෙත් උතුරු මැද පළාතෙත් වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවෙනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් ගත්තොත් මඩකල අම්පාර වගේ පළාත් දිස්ත්‍රික්කවල සහ ඌ පළාතේ සවස් කාලයේ ස්ථාන කිහිපයක ගිගුරුන් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව අද දිනේදී පවතිනවා. ඒ සමග මතක් කරගන්න විශේෂයෙන් බස්නාහිර සබරගමුව වයඹ වගේ පළාත්වලත් ඒ වගේම මධ්‍ය පළාතේ මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තදවැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. මේ නිසා විශේෂයෙන් පහත් බිම්වල ජීවත් වන ජනතාව සහ ඒ වගේම නායම් අන්තරු සහිත ප්‍රදේශවල ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවන්න කියන එක මතක් කරන්න කැමතියි. මේ වැසි සහිත කාලවල තත්ත්වය අපි 25 පවන දක්වා බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් දිවෙනේ නිර්තදිග කොටසේ. ඒ වගේම දිවෙනට මුහුදු ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් දිවෙනට මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම උතුරු දෙසින් පැවති අඩුපීඩන කලාපයේ මේ වෙනට ක්‍රමයෙන් දුර්වල වීම පවතින නිසා විශේෂයෙන් දිවෙනට මුහුදු ප්‍රදේශ ගත්තොත් දිවර සහ නාවික රසදා යහපත් තත්ත්වයේ දැනට පවතිනවා. ඇත්තටම ගත්තොත් විශේෂයෙන් බස්නාහිර සබරගමුව වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල තමයි සාමාන්‍ය මිලිමීටර් 100 ආසන්නයේ වැසි වාර්තාවන් නමුත් ඊයේ දිනේ තරම් තද වැසි අපේක්ෂා කරේ දැනට වාර්තා වන්නේ නැහැ. නමුත් මිලිමීටර් 100 ආසන්නයේ වැසි විශේෂයෙන් වයඹ පළාතෙත් ඒ වගේම බස්නාහිර සබරගමුව පළාත්වල දැනට වාර්තා වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පැවති අඩුපින්න කලාපයේ මේ වෙන දුර්වල වීම පවතින නිසා දැනට දිවන වටා මුහුදු ප්‍රදේශවල දිවර සහ නාවික කළඳා අයහපත් තත්ත්වයක් නැහැ. නමුත් විශේෂයෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ විටින් විට තරමක වැඩිවීමක් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන වැසි සමග විශේෂයෙන් පැයට කිලෝමීටර් 40 50 වගේ දක්වා මේ නිසා දිවර සහ නාවික කටයුතු වල යෙදෙන්නන් විශේෂයෙන් අපි ගත්තොත් මන්නාරම සිට පුත්තලම කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වලට වෙන මුහුදු ප්‍රදේශවල දිවර සහ නාවික කටයුතු වල යෙදෙන්නන් ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන මතක් කරනවා. ඒ වගේම ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධ විශේෂ අවධානයකින් කටයුතු කරන්න විශේෂයෙන් දිවර සහ නාවික ප්‍රජාව. මොකද මේ දිනවල දිවෙන ආසන්නයේ විටින් විට කැලඹිලි ස්වභාවයන් වර්ධනය වීමේ හැකියාව පවතින නිසා. මේ අතර අපතා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් නිවාස හානි 370කට අධික ප්‍රමාණයක් වාර්තා වන බවයි. පසුගිය දින කිහිපයක මුළුල්ලේ ඇදහැළුණු අධික වර්ෂා හේතුවෙන් පුද්ගලයන් 10644ක් පීඩාවට පත් වෙලා ඉන්නවා. පවුල් වශයෙන් ගත්තාම 2632ක පුද්ගලයන් පීඩාවට පත් වෙලා ඉන්නවා. පුද්ගල මරණ 4ක්. එකම මේ වෙන විට තත්ත්වය බොහොම අඩු තත්ත්වයක් තමයි අපිට වාර්තා වෙන්නේ. මිලිමීටර් 75 ඉක්මව වැසි සහිත තත්ත්වයන් මේ වෙන විට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා. එකම නායම් නිවේදනය
බදුල්ල කොළඹ ගාල්ල කළුතර මහනුවර කෑගල්ල කුරුණෑගල මාතලේ මාතර නුවරඑළිය රත්නපුර දිස්ත්‍රික්කවල තාමත් අලංගු වෙනවා. ඒ පිළිබඳ නායම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ආපද අකල්මනක මධ්‍යස්ථානයේ පැය 24 පුරාම හදිසි මෙහෙම මෙදිරියත් ඒකම 117 දුරකථන ඇමතුම් මෙදිරියත් ක්‍රියාත්මකයි. ත්‍රිවිධ හමුදා පොලිසිය ඇතුළු සීලුම පාර්ශ්වකරුවන් සමග දිස්ත්‍රික් ආපද අකල්මනක ඒකකයන් සමග අඛණ්ඩව වැඩ කටයුතු මේ වෙනිවිට සිදුවීම පවතිනවා. විශේෂයෙන්ම මේ වෙනිවිට කාලගුණ තත්ත්වයේ යම් තාක් දුරට යහපත් වෙලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන මිලිමීටර් 75 ඉක්මවූ තදවැසි තවදුරටත් ඇති විය හැකි බව ඒ පිළිබඳ අවධානය කටයුතු කරන අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිවාස හානි 377ක් වාර්තා වෙනවා. විශේෂ නිවාස හානි වාර්තා වීමේදී විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා ඔබ සීලුම ග්‍රාම නිලධාරීතුමන් එක්කම ප්‍රාදේශීය ලේකම්තුමන් ආපදා සහන නිලධාරීතුමන් එක්කම දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ හෝ 117 දුරකථන අංකය හා සම්බන්ධ වෙන්න. මොකද නිවාස හානි වෙනුවෙන් අඛණ්ඩව වැඩ පිළිවෙල ක්‍රියාත්මකයි. පුද්ගල මරණ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් වෙන් කළා තියෙනවා. ඒ නිසා ග්‍රාම නිලධාරීතුමා සම්බන්ධ වීම ඉතාමත් වැදගත් වෙනවා. පෙර තත්ත්වයට පත්වීම සඳහා නිවාස හානි වෙනුවෙන් කරන වැඩ පිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරනවා මොකද හේතුව මේ විශාල ආපදාවක් සිදු නොවුණු අවස්ථාවක් මේක. අපි යම් ආපදාවකට පෙර කළ යුතු වැඩ සටහන් ගොඩක් තියෙනවා. ඒ ආපදාවකට පසුව සිදු කළ කියන පෙර සූදානම් සහ එකම පසුව කරන ආපදා වෙනුවෙන් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ හැටියට අංග විහක ඉතාම වැදගත්ම අංකය තමයි 117 ඒ හා සම්බන්ධ වෙන්න කියලා අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රධාන සහ මධ්‍යම පරිමාණ ජලාශය 16කට ආසන්න සංඛ්‍යාවක ජල මට්ටම පහත හෙළීමේ කාර්යයන් සිදු කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගංගා සහ වැව් ජල මට්ටම් සඳහා හානියක් නොවන පරිදි අදාළ කටයුතු සිදු කරන බවයි එහි අධ්‍යක්ෂ එල් සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ. ඊයේ දිනේත් ඒ වගේම පහුගිය දින කිහිපය තුලත් ලැබුණු වර්ෂාපතනයන් අනුව විශේෂයෙන්ම ගංගාවල් වල සහ අපගේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන වාරි පද්ධති පිළිබඳ තලා දාසක් දුන්නොත් අද උදෑසන පසුගිය පැය 24 තුල වර්ෂාපතන රටාව පිළිබඳ බැලුවොත් විශේෂයෙන්ම දකුණු පළාත, ඒ වගේම බස්නාහිර පළාත, වයඹ පළාත සහ සබරගමු පළාත, ඒ වගේම මධ්‍යම පළාතේ කොටසක් වෙන බස්නාහිර පැත්තට බර මධ්‍යම කඳුකරේ ප්‍රදේශවලට තමයි වර්ෂාපතනය වැඩි වශයෙන් ලැබිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම. එහෙම ගත්තම විශේෂයෙන්ම නිල්වලා ගඟ, ගින් ගඟ, බෙන්තර ගඟ, කළු ගඟ, කැලණි ගඟ, අත්තනගලුවය, මහාඔය, තැදුරුවය සහ කලාඔය යන ගංගාවල් වලට තමයි වැඩි වර්ෂාපතනයන් ලැබිලා තියෙන්නේ. ඒ අතරිනුත් කැලණි ගඟේ පහළ ප්‍රදේශ සහ මැද කලාපයට සැලකුතු වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම හංවැල්ල වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන මිනුම් මධ්‍යස්ථානයේ මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් පහුගිය පැය 24 ලැබිලා තියෙනවා. පහුගිය දින කීපෙත් මේ වගේම වරින් වර වර්ෂාපතනයන් ලැබුණා. මේ හේතුව නිසා බොහෝ ගංගාවල් මේ ජල මට්ටම් ඉහළ මට්ටමක තියෙන්නේ. නමුත් මේ දක්වා අවදානම් නිවේදන නිකුත් කිරීමේ මට්ටම් වලට ආවේ නැහැ. කෙසේ නමුත් ජල මට්ටම ඉහළ මට්ටමක තියෙන වගේම ඉදිරි දින කීපයත් වර්ෂාපතනය ලැබෙන දින හැටියට තමයි පුරෝකතනයන් තියෙන්නේ. අපි විශ්වාස කරනවා වර්ෂාපතනය සැලකුතු ප්‍රමාණයක් ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. ඒ නිසාම මේ තත්ත්වය සුවිශේෂී අවස්ථාවක් විදිහට තමයි අපිට පේන්නේ. විශේෂයෙන්ම අධි තීව්‍රතාවයකින් යුතු වර්ෂාපතනයන් නිතර විශාල ප්‍රදේශවලට නොඋනත් ඇතැම් ස්ථානවලට ක්ෂණිකව ලැබෙනවා. ඒ හේතුව නිසා ප්‍රාදේශීය වශයෙන් තිබෙන ගම් වතුර තත්ත්වයන් වගේම ගංගාවල වල ජලය වැඩි වීමට සහිත වෙන ගම් වතුර තත්ත්වෙනුත් දකින්නට තියෙනවා. ඒ වගේම ගංගාවල ජලය ලැබීමත් සමගම අපි මේ තියෙන තත්ත්වයක් සලකලා අපගේ වාරි පද්ධතියේ තියෙන ඇතැම් ජලාශවල ජල මට්ටම් පහළ හෙලීම සඳහා ක්‍රියාමාර්ග තියෙනවා. දෙපාර්තමේන්තුව හැටියට මේ වෙනකොට වැව්වල ජල මට්ටම අඩු මට්ටමක තබා ගැනීම සඳහා තියෙන උපදෙස් ලබා දීලා තියෙන්නේ. එම නිසා විශේෂයෙන්ම රාජාංගණය, දදුරුවය, සබ්බෝව වැනි ප්‍රධාන ජලාශවලත් ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ ජලාශවලත් ඇතැම් ස්ථානවල ජලය මට්ටම් අඩු කිරීමේ ක්‍රියාවලිය යනවා. ඒ අනුව ජලාශ 16කට ආසන්න ප්‍රමාණයක ජල මට්ටම් අඩු කරමින් පවතිනවා. නමුත් මේ දක්වා ඒ වයින් හානියක් නොවන අයුරින් ජලය අඩු කිරීම සිදු කරන්නේ ගංගාවේ ජල මට්ටම් සහ වැවේ ජල මට්ටම් සලකා බලමින්. 2027 වසරේ සිට දිවයින පුරා සියලුම පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව ඊයේ පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී
අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍යාචාර්ය හරිනියමර සූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවන් කමිටුව ඊයේ පාර්ලිමේන්තුවේදී රැස් වුණා. මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ 2027 වසරේ සිට දිවයින පුරා සියලුම පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බවයි. ඇය තවදුරටත් සඳහන් කළේ පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මෙවන විට සම්පූර්ණ කර අවසන් ඇති අතර 19,000කට ආසන්න පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මාස 25 වනදා ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි. එහිදී සෑම පළාතකම ගුරු පුහුණුවීම් සිදු කරන අතර එමගින් නව විෂය මාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළේ පාසල් කිසිවක් වසා දැමීමේ තීරණයක් නොමැති බවත් පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බවයි. මේ අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය හා සැමට සම අවස්ථා ලබා දීමේ අරමුණින් සිදු කරන බවත් ඇය සඳහන් කළා. මෙම පාර්ලිමේන්තු අනුකමිටු රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියා. මෙම දිනවල සවස් කාලයේදී විශේෂ වල්ගාතරුවක් දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු කතිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා. ඉදිරි සතියක කාල සීමාව තුළ මෙම වල්ගාතරුව නිරීක්ෂණය කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ දවස්වල සවස් කාලේදී අපට වල්ගතරුවක් බලන්න පුළුවන් වෙනවා. ඒක තමයි C2025A6. එහෙම නැත්නම් ලෙමන් කියලා නම් කරලා තියෙන වල්ගතරුව. මේක ලෙමන් කියලා නම් කරන්න හේතු වෙන්නේ මේක මුලින්ම හොයාගත්තේ ඇමරිකාවේ තියෙන ලෙමන් කියන නිරීක්ෂණාගාරයෙන් වෙන හින්දා. මේක නිරීක්ෂණය කරන ආකාරය ගැන බැලුවොත් එහෙම අපිට සවස සූර්යයා බැස යාමෙන් පසුව හවස 6:30 ඉඳන් පැය භාගයක් විනාඩි 45ක් වගේ කාලයක් බටහිර දිශාවෙන් මේ වල්ගතරුව නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. මේක ගොඩක්ම ක්ෂිතිජයට ආසන්නයෙන් තියෙන හින්දා අපි මේක නිරීක්ෂණය කරනවා නම් අර ක්ෂිතිජ ප්‍රදේශයේ පෙන්න ප්‍රදේශයක්. ඒ කියන්නේ සාමාන්‍ය මුහුදු වෙරළක් වගේ තැනකට ගියොත් ගොඩක් පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. ඒකට හරියටම කියනවා නම් ලංකාවේ බටහිර මුහුදු වෙරළට හිරු බැස යාමෙන් පස්සේ එන්න පුළුවන් නම් එතකොට අපිට වර්ෂාව නොමැති වුණොත් එහෙම මේ වල්ගතරුව පැහැදිලිව බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ගැන වැදගත්ම කරුණ තමයි මේ වල්ගතරුවේ දීප්ත විශාලත්වය දැන් ධන 4ක් වගේ තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ධන 6ට වඩා අඩු දීප්ත විශාලත්වයක් තියෙන අවස්ථාවක වල්ගතරුව අපිට ඕනම අභ්‍යවකාශ වස්තුවක් විශේෂයෙන් බලන්න පුළුවන්. ඒකෙන්ද මේක ධන 4ක තියෙන හින්දා අපිට තත්ත්වයන් හොඳට තියෙනවා. ඒ කියන්නේ වායු දූෂණය වගේ දේවල් අඩුවෙන් තියෙනවා නම් මේ වල්ගතරුව පියවියසින් පවා බලන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අපිට දුරේක්ෂයක් හරි බයිනකියුල් එකක් වගේ පාවිච්චි කරනවා නම් මේක අනිවාර්යයෙන්ම බලන්නත් පුළුවන් වෙනවා. ඊළඟට මේ වල්ගතරුව ඇති වෙන ආකාරය ගැන අපි අවධානය යොමු කළොත් සාමාන්‍යයෙන් වල්ගතරුවක් කියන්නේ අයිස් වලින් සමන්විත වෙන අභ්‍යවකාශ වස්තුවක්. මේ අයිස් වලින් සමන්විත අභ්‍යවකාශ වස්තුව සූර්ය ආසන්නයේ පැමිණෙද්දී සූර්යාගයෙන් පැමිණෙන තාපය හින්දා මේ අයිස් දිය මේ වාෂ්ප වෙන පටන් ගන්නවා. මෙම වාෂ්ප වෙන අයිස් කිහිල්ල මේ වල්ගතරුව වටේ කෝම එකක් වශයෙන් හැදෙනවා. මේ කෝම එකේ තියෙන අයිස් මේ අංශුන් ඊට පස්සේ සූර්යාගෙන් පැමිණෙන සූර්ය සුලඟ හින්දා සූර්යාගෙන් ඉවතට ගමන් කරනවා. මේ විදිහට මේ අයිස් අංශුන් ඉවතට ගමන් කිරීමෙන් තමයි අපිට වල්ගතරුවක වල්ගයක් දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට ඒ ආකාරයට තමයි වල්ගතරුවක් නිර්මාණය වෙන්නේ. තවත් සතියක වගේ සතියක් සති දෙකක වගේ කාලයක් සවස් කාලේ මේ කාලයේදී අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා. සමාජය තුළ අසාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තා වීමක් මේ වන විට දක්නට නොමැති බව සෞඛ්‍යාංශ පවසනවා. සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන අන්දමේ සිදුවීම් වාර්තා වී නොමැති බවත් අදාළ රෝගය මැඩ පැවැත්වීමට හැකි ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් මෙරට සතු බවත් වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමල් ගමකෙදර මහතා පවසනවා. මේ දවස්වල අපේ සෝෂල් මීඩියාවල සංසරණය වන සමහර වීඩියෝ ක්ලිප්ස් අපි ඔබ්සර්ව් කරලා තියෙනවා. එතනදී සඳහන් වෙලා තියෙනවා අසාමාන්‍ය ලෙස ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ පැතිර යාමේ අවදානමක් පවතින බව කතා බහට ලක් වෙලා තියෙනවා. අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය මුළු රටම ආවරණය වන පරිදි ඉන්ෆ්ලුවෙන්සා ආවේක්ෂණ පද්ධතියක් අපි පවත්වාගෙන යනවා. මේ සම්බන්ධයෙන් සෑම සතියකටම අපේ රෝහල් පද්ධතියට ඇතුළත් වෙන ඉන්ෆ්ලුවෙන්සා බවට සැක කරන රෝගීන් සම්බන්ධයෙන් සියලු තොරතුරු අපි එක්රැස් කරනවා. ඒ සම්බන්ධයෙන් නිතර අවධානය යොමු කරලා මේ රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් තිබේද නැද්ද යන සම්බන්ධයෙන් නිතර අවධානයෙන් ඉන්නේ. ඉතින් මේ ආවේක්ෂණ පද්ධතිය අපේ ලංකාවේ තියෙන රෝහල් ප්‍රධාන පෙළේ රෝහල් 21ක් මුළු රටම ආවරණය කරන පරිදි තමයි ස්ථානගත කරලා තියෙන්නේ. මේ වෙනතෙක් 2025 වර්ෂයේ මේ වෙනතෙක් පැවති ඒ රෝග තත්ත්වයන් අපි ඇනලයිස් කරලා බලනකොට විශ්ලේෂණය කරලා බලනකොට අපට පෙනී යනවා. එහෙම අසාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තා වීමක් අපි
අපි මේ අවස්ථාවේ නිරීක්ෂණය වෙන්නේ නැහැ. ඉහළ ශ්වසන මාර්ගයේ ඇතිවන ආසාදන සියල්ල ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් නෙමෙයි. ඒකම සඳහන් කරන්න ඕන මේ ඉන්ෆ්ලුවෙන්සා බවට සැක කරන රෝගියෙක් නම් අපි දන්නවා ඒගොල්ලන්ට තියෙන ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ. එතෙන්දී අපි සඳහන් කරන්න ඕන උණ කැස්ස උගුරේ වේදනාව සෙම්ප්‍රතිශ්‍යාව හිස රදේ සහ මස්පිඩු වේදනාව වැනි රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. ඉතින් මේ රෝග ලක්ෂණ ඉන්ෆ්ලුවෙන්සා රෝගයටම පමණක් ආවේනික වූ රෝග ලක්ෂණ නෙවෙයි. ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් ආසාදන වලට අදාළ කොමන් එහෙම නැත්නම් පොදු රෝග ලක්ෂණ තමයි මෙහිදී අපි දකින්නට ලැබෙන්නේ. මුණ සෙම්ප්‍රතිශ්‍යාව, මස්පිඩු වේදනාව, උග්‍රේ වේදනාව වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් පවුලේ වෛද්‍යවරයා හමු වීම තමයි ප්‍රධාන වශයෙන්ම අපි කළ යුත්තේ. ඒගොල්ලෝ සැක කරනවා නම් මේ රෝගියාට ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් තියෙන්නේ. ඒ සඳහා රෝහල් ගත වී ප්‍රතිකාර ගත යුතු නම් ඒගොල්ලෝ රෝහල් ගත කිරීම සිදු කරනවා. මේ රෝග ලක්ෂණ එක්ක අවදානම් කණ්ඩායම් කිහිපයක් අපි හඳුනාගෙන තිනවා. ගර්භණී මව්වරුන්, ඒ වගේම අවුරුදු 2කට වඩා අඩු දරුවන්, 65ට වඩා වයස්ගත වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, නිදන්ගත රෝග තියෙන අපේ රටේ පුරවැසියන්. ඉතින් ඒගොල්ලෝ මේ සම්බන්ධයෙන් වැඩිපුර අවධානයක් යොමු කර එවැනි රෝග ලක්ෂණ පවතිනවා නම් ප්‍රථමයෙන්ම සහ විශේෂයෙන්ම කළ යුතු වන්නේ ඔබ ප්‍රදේශයේ තියෙන ළඟම රෝහල වෙත ගොස් ඔබට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඒ සඳහා අවශ්‍ය කරන ඖෂධ මේ වෙන විට අපේ රෝහල් පද්ධතියේ අඩුපාඩුකින් තොරව මේ වෙලාවේ පවතිනවා. ඒ ඖෂධ වල හිඟයක් මේ වෙනකොට අපි ඔබ්සර්ව් කරන්නේ ප්‍රමාණවත් තරම් ඒ ඖෂධ තියෙනවා. ඒ සඳහා රෝහල්ගත වූවාම ඒ අදාළ පරීක්ෂණ කරලා ඒ රෝග ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකානු ක්‍රෙඩිට් කාඩ් පත්හිමියන්ගේ වියදම් කිරීමේ රටාව අගෝස්තු මාසයේදී ඉහළ ගොස් තිබෙනවා. මෙම මාසය තුළදී ක්‍රෙඩිට් කාඩ් ණය ප්‍රමාණය රුපියල් බිලියන 2.9කින් ඉහළ ගොස් ඇති අතර එය පෙර ජූලි මාසයේ වාර්තා වූ රුපියල් මිලියන 373 හා සසඳන විට තියුණු වැඩිවීමක්. සමස්ත පුද්ගලිකාංශයේ ණය වර්ධනය අඛණ්ඩව වේගවත් වීමත් සමග මෙම වැඩිවීම සිදු ඇති අතර ජූනි මාසයේදී බලපත්‍රලත් වාණිජ්‍ය බැංකුව විසින් පුද්ගලිකාංශයට ලබා දුන් සමස්ත හිඟ ණය ප්‍රමාණය රුපියල් බිලියන 221.6කින් ඉහළ ගොස් තිබෙනවා. එයට පසු ජූලි සහ අගෝස්තු යන අඛණ්ඩ මාස දෙකේදීම රුපියල් බිලියන 200 ඉක්මවන ණය ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. නොවැම්බර් මාසයේ දින 3ක් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරන බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව නොවැම්බර් මාස 4, 6 සහ 7 යන තෙදින තුළ මෙම පරීක්ෂාව සිදු කිරීමට නියමිතයි. එහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරන බව කතානායකවරයා දන්වා තිබෙනවා. මේ අතර නොවැම්බර් මාස 7 වන සිකුරාදා දිනේදී පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අධිආරක්ෂිත කලාපද ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරනු ඇති. එදිනට මහජන ගැලරිය ආරාධිතයන් සඳහා පමණක් සීමා කරන බවද කතානායකවරයා සඳහන් කළා. අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර මුදල් අමාත්‍යාංශය වෙතින් නිකුත් කරනු ලබන අතර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක සිකුරාදා දිනේදී පාර්ලිමේන්තු පැමිණීමේදී රියතුරුකු සමග පැමිණෙන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙනු ලැබුවා. එදිනට පාර්ලිමේන්තු රථකාල වසා තැබෙන බැවින් මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන රථකාල් වෙත යොමු කරනු ලබන බවද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. මේ අතර එදිනට විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වන බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. මෙරට විශාලතම අක්ෂිරෝහලක් වන වාසනායිකයා අක්ෂිරෝහලේ බලන්කොඩ ශාඛා විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා. විශේෂඥ වෛද්‍ය සේවාව නවීන වෛද්‍ය පහසුකම් සහිතව අංග සම්පූර්ණ අක්ෂය වෛද්‍ය සේවාවක් ලබා ගැනීමට ඒ අනුව බලන්කොඩ ප්‍රදේශයේදී ජනතාවට අවස්ථාව විවර වනවා. කොළඹ, බේරුවල, කහවත්ත, පැල්මඩුල්ල යන ප්‍රදේශයන්හිද වාසනායිකයා රෝහල් පිහිටා ඇති අතර එමකින්ද අදාළ සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. සුන්දර බලංගොඩට ඇත්තෙන්ම අපි පැමිණියා. මම ආරාධනා කරනවා නගරවාසී සියලු දෙනාට බලංගොඩ ප්‍රදේශයේ ඉන්න අපහා එක්වන්න. අපි නොමිලේ අක්ෂ පරීක්ෂාවක් කරනවා. ඒත් එක්ක මේ ඔයගොල්ලන්ගේ තියෙන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ රෝගකාරක තත්ත්වයක් තියෙනවා නම් ඇස්වල ඒ සියලු දෙයටම අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න වෛද්‍යවරුත් මෙහි පැමිණෙනවා. අපි සියලු දෙනාටම ආරාධනා කරනවා බලංගොඩ ප්‍රදේශයේ ඉන්න සියලු දෙනාටම ඇවිල්ලා නොමිලේ ඒ ක්‍රියාවට යෙදෙන්න කියලා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නවතම පුවත් දැන ගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.